Tamanගේ නිල බලයට වෙනම ඉතිහාසයක් සමාජගත කළාට ඒවා මේ මහ පොළොවේ මිනිසුන්ගේ හදවත් වලට දැනෙන්නේ නැහැ. ඒ තමයි සත්‍ය. කවුරු කොයි විදියට කොහොම කියන්න උත්සාහ කළත් මේ රටේ මිනිස්සු විශ්වාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ට මතකයට එන්නේ Tamanගේ හදවතටම දැනෙන දේ. ඔබ තරාදියක තියලා මේ කතා දෙක බලන්න. ඔබේ ජානවලින්, ඔබේ ලේඋරුමෙන්, ඔබේ මනස කෑ ගහලා කියන්නේ කොයි ඉතිහාසයේ සත්‍යයක් කියලාද? රාක්ෂස ගිරිය මීට පෙර සිටි බුදුවරුන් උදෙසා පූජා කරපු භූමියක්. අනේ පිඩු සිටුතුමා මේ භූමියේ රන් අතුරලා ඒ වටිනාකම මේ භූමියට දීලා මේ භූමිය අරගෙන බුද්ධ ශාසනයට පූජා කළා වගේම ඊට පෙරත් මේ රටේ හිටපු සිටු පුත්‍රයෝ මේ භූමිය මිලදී අරගෙන බුදුන් උදෙසා පූජා කළා. විපස්සී බුදුන් උදෙසා මේ භූමිය රන් වලින් මිල කරලා ආරාමයක් තනලා පූජා කළේ ස්වස්තිසේන කියන සිටුවරයා. සිකී බුදුන්ගේ කාලෙදී මේ භූමියම රන් අතුරලා මිල කරලා ඒ වටිනාකම ගෙවලා අරගෙන වන ආරාමයක් නිර්මාණය කරලා සිකී බුදුන් උදෙසා පූජා කළේ සිරිවඩ්ඩක කියන හෙළ සිටුවරයා. වෙස්සබු බුදුන්ගේ කාලෙදී ඒ විදියටම මේ භූමිය රන් නතුරලා මිල දීලා ඒ වටිනාකමට මේ භූමිය අරගෙන සම්බුද්ධ සසුනට පූජා කළේ ස්වස්තික කියන සිටුවරයා. කකුසඳ බුදුන්ගේ කාලය වෙද්දී මේ විදියටම මේ භූමිය තුල Tamanගේ පරම්පරාගත නිධානයෙන් ධනස්කන්ධය අතුරලා රනින් මිල කරලා මේ භූමිය අරගෙන ආරණ්‍යයක් නිර්මාණය කරලා කකුසඳ බුදුන් උදෙසා පූජා කළේ ගව්වක් වැහෙන්න රන් අතුරලා මේ මිනිස්සු හෙළ සම්බුද්ධ ශාසනයට මේවා පූජා කළේ පින් බලාගෙනවත් මතු ජීවිතේ සුගතිගාමී කරගන්නවත් හිතාගෙන නෙවෙයි. හද පුරා නැගුණු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දැනුණු කැක්කුමට කෝනාගමන බුදුන්ගේ සමයේදී මේ විදියටම අඩගව්වක් වැහෙන්න රන් අතුරලා මේ භූමිය අරගෙන බුදුන් උදෙසා වන ආරාමයක් නිර්මාණය කරලා පූජා කළේ උග්ගහ කියන හෙළ සිටු පුත්‍රයා. කාශ්‍යප බුදුන්ගේ කාලෙත් ඒ විදියටම මේ භූමිය අරගෙන වටිනාකමට මිල දීලා වන ආරණ්‍යයක් නිර්මාණය කරලා පූජා කළේ මංගල කියන හෙළ සිටු පුත්‍රයා. ඉන් පසුව තමයි ගොතම බුදු සසුන වෙනුවෙන් අනේ පිඩු කියන සිටුවරයා මේ භූමිය Tamanගේ පාරම්පරික හත්මුතු පරම්පරාවට අයිති ධන නිධානය අරගෙන ඒයින් රන් අතුරලා මිල දීලා මේ භූමිය අරගෙන වන ආරණ්‍යයක් නිර්මාණය කරලා බුදුන් උදෙසා පූජා කළේ. එහෙව් මහා දැවැන්ත ඉතිහාසයක් තියෙන පූජනීය කමින් අග්‍රගණ්‍ය තැනක තියෙන වචනෙන් විස්තර කළ නොහැකි තරම් අංජලි කරණීය වෙච්ච පුණ්‍ය භූමියක් තමයි රාක්ෂසගිරිය කියලා කියන්නේ. එහෙමත් නැතිනම් ඔබ අද රිටිගල කියලා හඳුනගන්නේ.